Hello guys, welcome back to our YouTube channel Diary of Dilshu. ඔන්න ඉතින් පොරොන්දුනා වගේම අපේ නුවරඑළිය ට්‍රිප් එකේ දෙවනි vlog එකත් අරගෙන ආවා. අපි මේ යන්නේ කොහෙද කියලා ඔයගොල්ලෝ දන්නවද? අපි මේ යන්නේ කොළපාට පිරුණු, මීදුම පිරුණු, ගිහාම ආයි එන්න හිතෙන්නේ නැති තැනකට. ඉතින් අපි මේ එහෙ යන්නේ දෙවනි පාරට. එහෙ ගියපු පළවෙනි පාරම තමයි හිතුනේ අපි මෙහෙට ආයිම එන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්නම යන්න ආස තැන තමයි මේ. ඔයාලත් මෙහෙ යනවා නම් ඒ යන අතරමඟ හයිලන්ඩ් මිල්ක් ෆැක්ටරි එකට යන්නත් පුළුවන්. ඉතින් අපි මේ යන්නේ හෝටන් ප්ලේස් වලට. ඉතින් එහෙනම් අපේ channel එක subscribe කරලා දිගටම අපිව බලන් ඉන්න. අපි මේ ගියේ නොවැම්බර් 2 වෙනි සතියේ. ඉතින් අපි හිතුවේ නැහැ නෙළුව දැක ගන්න පුළුවන් වෙයි කියලා. මේ නෙළුව මල් පිපෙන්න අවුරුදු 8ත් අවුරුදු 11ත් අතර කාලයක් යනවලු. ඉතින් ඒවත් දැක ගන්න පුළුවන් වෙච්ච එක සතුටක්. ඔන්න ඉතින් අපි ටිකට්ස් අරගෙන මේ පාරාදීසයට යන්න පටන් ගත්තා. ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා. ඉතින් මේ පෙන්නලා තියෙන විදිහට ඔයාලට මේ ඕනි පැත්තකින් යන්න පුළුවන්. හැබැයි සද්ද නැතුව යන්න. ළමයි මේ හැමතැනම කොටින්ගෙන් පරිස්සම් වෙන්න කියලා ගහලා තියෙන නිසා මම හැම වෙලෙම කොටිය නෝද බල බල ගියේ. ගසස්සේ හේමන්තයේ වචන ඇසෙක්ක Ya vậy nè.
ඇල්ලේ සද්දේ ඇහෙනවා. හුව. කොහොමද ගමන? ගමන අමාරුයි හැබැයි හිතට සතුටුයි. හොඳ ගණන් නේද? එනවා. ඉර තියෙනවා. එනවා. අපේ සබඳකම් සඳ කිව්වෙත් පා කියා මේ හිතවත්කම්. ඔන්න ඉතින් අපි මිනිවර්සෙන් වර්ඩ්සෙන් බේකර්සැල්ල නෙලු මේ හැමදේම බලාගෙන අපේ ගමන අවසාන කරන්නයි යන්නේ. ඒත් අපි හිතුවා අපට ගෝනෙක් දැක ගන්න බැරි වෙයි කියලා. අවසාන මොහොතේ එක්කෙනෙක් අපි ළඟටම ආවා. මේ වෙනකොටත් අපි හොඳටම තෙමිලා හිටියේ. අපි එමින් ගමන් තොටපොළ කන්දට යන්න හිටියේ. නමුත් අපිට එහෙ යන්න බැරි වුණා. හේතුව තමයි අපි මෙහෙන් එනකොට 3:00ට විතර ඇති. 4න් පස්සේ එහෙ බලන්න යන්න දෙන්නේ නැහැ. කොටිත් ඉන්නවනේ. ඉතින් අපි ආයි ගිය දවසක එහෙ යන්න හිතාගත්තා. ඔයගොල්ලෝ දැකලා තියනවද පට්ටිපොළ ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා. ඉතින් අපි එතෙන්ටත් ගියා වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ ගොඩාක් වැස්ස. අනික එතන ෆොටෝ ෂූට් එකකටත් ඇවිල්ලා හිටියා. බොහොම අමාරුවෙන් ෆොටෝස් ටිකක් නම් ගහගත්තා. තා පොඩ්ඩෙන් මම වතුරේ. අපි ඊළඟට ගියේ පට්ටිපොළ රේල්වේ ස්ටේෂන් එකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මේක තමයි ලංකාවේ තියෙන උසම රේල්වේ ස්ටේෂන් එක. පේනවනේ වැස්ස. කොච්චර ලකීද කියලා කියනවනම් ඒ වෙලාවේ ට්‍රේන් එකකුත් ආව ළමයි. ඔන්න ඉතින් දෙවෙනි දවස සාර්ථකව අවසන් වුණා. ඉතින් අනිත් vlogs ටිකත් අපි අරගෙන එන්නම්. එක vlog එකට ඇඩ් කරන්න බෑ දිග වැඩි නිසා. එහෙනම් පරිස්සමින් ඉන්න. බයි බයි.